හලෝ ඔයාලට කොහොමද? ඉතින් හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඇත්තටම ගොඩ දවසකින් මාසෙකට විතර පස්සේ තමයි මං ඔයාලට මේ විදියට ලයිෆ් ස්ටයිල් වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මම දාපු ග්‍රීන් කාඩ් වීඩියෝ එකත් බලන්න ඇති කියලා. ඉතින් ජයග්‍රාහකයන්ට සුබ පතනවා. ඔන්න මං අද මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නේ අපි මෙහි අවුරුද්ද සැමරුවේ විදිය. ඉතින් ඇත්තටම ලංකාවෙන් පිට ඉන්නවා කියන්නේ ටිකක් අවුරුද්දට ඒක ගොඩාක් දැනෙනවා. ඉතින් මම ගොඩක් දුරට උත්සාහ කරනවා මගේ දරුවන්ට ඒ දේවල් කියලා දෙන්න, ඒ වගේම චාරිත්‍ර කරන්න. ඒ නිසා වන මේ සැරේ අවුරුද්දට මම කැවිලි ජාති කීපයක්ම හදාගත්තා. ඉතින් ඔන්න මේ විදියට මම කලර්ස් දෙකක් දාලා කැවුන්ටි කොකිස් දෙකකුත් හදාගත්තා. මම හිතනවා ඒක ලස්සනට තිබ්බා කියලා ඒ පාට දෙක. ඉතින් ඊට පස්සේ මම කැවුන් ටිකකුත් හැදුවා මෙන්න මේ විදියට. කොණ්ඩේ නම් හොඳටම ආවේ නැහැ. ඒ වුණාට රස හොඳටම තිබුණා. ඉතින් කෑම මේසෙන් නැතුවම බැර දෙයක් නේ කැවුන් කියන්නේ නේද? ඉතින් ඒ නිසා මටත් පුළුවන් විදිහට මං කැවුන් ටිකකුත් හැදුවා. ඉතින් ඔන්න පළවෙනි සැරේට තමයි මම මෙන්න මේ විදියට ආස්මි නම් හදාගත්තේ. මම මේ විදියට ආස්මි හැදුවේ මම ගොඩක් රෙසිපීස් බැලුවා, ගොඩක් දැක්කා. ඉතින් මට හිතුණා මම try කරන්න ඕන කියලා. ඉතින් ඒ නිසා බණ්ඩක් කරන අණු වලින් තමයි ඔන්න මම මේ විදියට ආස්මි හදාගත්තේ. ඉතින් New York Kitchen thank you so much. ඔයාගේ රෙසිපි එක තමයි මම මේකට පාවිච්චි කරේ. ඉතින් මම හිතනවා මට පුළුවන් විදිහට පළවෙනි සැරේට සාමාන්‍ය තත්ත්වයකට මේක හදාගත්තා කියලා. ඉතින් මෙහි තියෙන මෙන්න මේ පිටියකින් තමයි මම ආස්මි හදාගත්තේ. ඉතින් මේ පිටි එක හරි soft. මේක මේ තායිලන්ඩ් පිටි එකක්. ගොඩක් වෙලාවට පිලිපීන් කඩවල් වල මෙහි ගන්න තියෙනවා. ඉතින් රයිස් ෆ්ලා තමයි මම අරගත්තේ. කොහොමද ආස්මිත් හොඳට තිබුණා. ඉතින් ඔන්න මේ විදියට මම මේක ඉන්දියාප්ප තට්ටු කීපයක් තියලා මේ විදියට මේ භාජනේ අසුරගත්තා. ඒක දවස් 3ක් වගේ 4ක් වගේ තමයි මට තියාගන්න පුළුවන් වුණේ. මට ගොඩක් කලින් මේක හදන්න බැරි වුණා. ඉතින් ඒ විදියට හොඳට හුලං වදින්න නැති වෙන්න මේ විදියට එක එක මම තියලා ඊට පස්සේ මේ භාජනේ කවර් කරලා දවස් 3කට විතර පස්සේ තමයි දෙවෙනි සැරේට ආස්මි බැදගත්තේ. හැබැයි දෙවෙනි සැරේ බදින වීඩියෝ එක නම් මට ඔයාලට වීඩියෝ කරගන්න බැරි වුණා. ඒ වුණාට ඊට පස්සේ මම බැදලා කොහොම හරි ලස්සනට පාටත් යොදලා සීනි උණු කරලා එහෙම ලස්සනට ආස්මි එක හදාගත්තා. ඉතින් හොඳට තිබුණා, හොඳ ක්‍රිස්පි ගතියට තිබුණා. අපි අප්‍රේල් 13 වෙනිදා උදේවරුවේ තමයි චාරිත්‍ර කරේ. ඒකට හේතුව අපිට අපි මේක චාරිත්‍ර කරලා ඊට පස්සේ අපි ගියා මෙහි ඇසෝසියේෂන් එකෙන් කරපු අවුරුදු උත්සවයට. ඉතින් ඒ නිසා ලංකාවේ වෙලාවෙන් අපිට චාරිත්‍ර කරන්න බැරි වුණත් අපි පුළුවන් විදියට උදේ චාරිත්‍ර ටික කරලා ඊට පස්සේ තමයි අවුරුදු උත්සවයට ගියේ. ඉතින් අවුරුදු උත්සවයේ වීඩියෝ එක ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම්. අවුරුදු උත්සව එකක් නෙවෙයි, ඇත්තටම අපි අවුරුදු උත්සව 3කට විතර සහභාගී වුණා. ඉතින් ඒක වීඩියෝ එකත් ඔයාලට අරගෙන එන්න. මගේ කෑම මේසෙට ඉතින් මට පුළුවන් විදියට මම කේක්, කොකිස්, කැවුම්, කිරිබත්, ආස්මි, ඒ වගේම නාරං කැවුම්, එතකොට නදී දුන්න මේ ලඩ්ඩු, මං කිරි ටොෆි හැදුවා. ඒ වගේම නදීත් තල ටොෆි ටිකක් දුන්නා. ඉතින් සම්බෝල මේ කියන જાති වලින් ඔන්න අපේ අවුරුදු කෑම මේසේ ලස්සන කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි කිරි උතුරවලා ඊට පස්සේ අපේ දරුවන්ට ඒ අපි චාරිත්‍ර කියලා දීලා පහන් පත්තු කරලා අම්මලා තාත්තලාට වැඳලා ඊට පස්සේ ගනුදෙනු කරලා ඒ ඔක්කොම චාරිත්‍ර එදා දවසේ ඉෂ්ට සිද්ධ කරා. ඉතින් මං හිතන්නේ ලංකාවේ ඉඳලා ඔයාලත් හැම කෙනෙක්ම හොඳට අවුරුද්ද සමරන්න ඇති. ඉතින් අපිත් පුළුවන් විදියට ලංකාව අපිට හරියට මිස් වෙනවා. ඇත්තටම මෙහි ඉන්නකොට විශේෂයෙන් අවුරුද්ද, වෙසක් ඔය වගේ උත්සව කාලවලට ඉතින් කොහොමවත් අපිට පුළුවන් විදියට අපි මේ දේවලුත් ඉෂ්ට සිද්ධ කරලා ඉතින් ඔන්න 2025 අවුරුද්දේ අපේ අවුරුද්ද මේ විදියට ඇමරිකාවේ ඉඳලා අපි සැමරුවා. ඉතින් අවුරුද්දේ පාට උනේ නිකන් තඹ පාට වගේනේ.
ඉතින් මේක මේ ඇඳුම් ටික මම Facebook එකේ page එකකින් තමයි මම නෙවෙයි ඇත්තටම මගේ නංගි තමයි මේ ඇඳුම් ටික අපිට ඕඩර් කරලා දුන්නේ. ඇත්තටම හරි ලස්සනට තිබ්බා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් දාලා ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා තාම ආදරෙන් ඉල්ලනවා. ඒකම වීඩියෝස් ඔයාලගේ පවුලේ අතර යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ Instagram page එක තියෙනවා link එක මගේ YouTube channel එකේ. කැමති නම් ඔයාලට පුළුවන් මගේ Instagram එකත් follow කරන්න. ඉතින් අද වීඩියෝ එක මේ විදියට ඉවර කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් අපේ අවුරුදු උත්සව ගැන වීඩියෝ එක ලබන සතියවලට අරගෙන එන්න. එහෙනම් අදට මම ගිහින් එන්න හැමෝටම බයි බයි. නව